අචේරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තං ව කලින්ගරන්ති. සද්ධාවන්ත පින්වත්නි, මම ඉහතින් ගාථා පාඨයක් දේශනා කළා පින්වත්නි. ධම්මපදයේ චිත්ත වර්ගයේ තමයි මේ ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ගාථා පාඨයෙන් කියවෙනවා පින්වත්නි, අචිරං වතයන් කායෝ. මේ ජීවිතය ගොඩාක් කාලයක් පවතින එකක් නම් නෙවෙයි. බොහොම අල්ප කාලයයි මේ ජීවිතේ පවතින්නේ. චුද්ධෝ අපේත විඤ්ඤානෝ. කොච්චර කාලයක්ද? විඤ්ඤාණය අපේ ශරීරයෙන් පහ වෙනකන් විතරයි. විඤ්ඤාණය කියන්නේ මේ සිත. එහෙම නැත්නම් ඔබ හුස්ම ගන්න මේ හුස්ම මේ වාතලයට මුසු කරන ස්වභාවය. එතකොට මේ විඤ්ඤාණය පහව යන්නේ යම්සේද මේ ශරීරයෙන් අන්න එදා වෙනකන් විතරයි ජීවත් වෙනවා කියලා කියන්නේ. හරියට කොහොමද? නිරත්තංව කලින්ගර. ගහකින් අත්තක් වැටුනහම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒක පොළවට පස් වෙනවා, දිරලා යනවා. ඒ වගේ තමයි මේ ශරීර ධාතුවත්. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න තමයි අපිට මේ ජීවිතේ එහෙම නැත්නම් මේ භවය ලැබිලා තියෙන්නේ. ඉපදිලා තියෙන්නේ මොකටද කියලා ඇහුවොත් මොකද්ද කියන්න ඕන? මේ සසරේ භයංකරභාවය, මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න පමණයි අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒ අතරතුර කාලේ අපිට නේද? කෑම් බීම් ඉදුම් හිටුම් නේද? බල ශක්ති පහක් තියෙනවනේ. ආයු වර්ණ සැප බල ප්‍රඥා. ඒවා විඳින්න බාධාවක් අපට නැහැ. ආවා විවාහ වෙන්න, ඉගෙන ගන්න, ශිල්ප හදාරන්න, ජීවිතේ නොඑක් ස්තරවලට යන්න බුදුදහමේ අපිට බාධාවක් නැහැ. ඒ ස්තරවලට යන ගමන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මේ ජීවිතේ යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත. සරලව කිව්වොත් මොකද්ද? ඇත්ත. අපිට නොපෙනෙන, අපිට සැඟවිලා තියෙන සහ අපි අකමැති. අපි ඇත්තට කැමතිද අකමැතිද? ඇත්ත කතා කරන්න ඕනේ. අපි ඇත්තට කැමති නැහැ. ඇත්ත කියනකොට අපි පලා යනවා. කවුරු වගේද? සිංහෙක්ව දකින මුවෙක් වගේ. සිංහ මුවා දැක්කහම මොකෝ කරන්නේ? දැහැගෙන දුවනවනේ නේද? මුවා මොකද කරන්නේ? පස්ස බලන්නේ ආයේ දුවනවා. අපිත් එහෙමයි. ධර්මයට, සත්‍යයට, යථාර්ථයට මුහුණ දෙන්න කවමදාකවත් කැමති නැහැ. ඒක පෘථග්ජන ස්වභාවය. ඒක ඔබේ මගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒ පෘථග්ජන ගති ඉක්මවා, ඒ කියන්නේ ඉක්මවා යන දේ මොකක්ද ඇහුවොත් කියන්න පුළුවන්ද ළමයි? ඒ තමයි ධර්මය. ධර්මයේ තුල තියෙන්නේ පෘථග්ජන ගති හඳුනාගෙන ඒ පෘථග්ජන ගතිවල තියෙන ගතික ස්වභාවය නැත්නම් අපිව අල්වා තබාගෙන ඉන්න ස්වභාවය හඳුනාගෙන ඒක අවබෝධ කරන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒ පවත්වාගෙන යනකොට අපට දෙයක් ලැබෙනවා. ඒකට කියනවා පාරමී පුරනවා කියලා නේද? නේද? දාන පාරමී, ඊට පස්සේ සත්‍ය පාරමී, ඊට පස්සේ උපේක්ඛා පාරමී ආදී වශයෙන් පාරමී 10ක් පුරාගෙන අපි යන්න ඕන. ඔය 10 පිරුවාම තමයි යම් දවසක නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ අපේ මේ ශරීරයේ කියන්නේ බොහොම කෙටි කාලයක් පවතින දෙයක්. ඒ පවතින දේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන හරියට දර කැබැල්ලක් පොළවට වැටෙන්නේ මොන යම්සේද ඒ වගේ අපේ ජීවිතෙත් මේ විඥාණය පහව ගියාට පස්සේ එතනින් ඉවරයි. පැහැදිලි නේද? මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් කොහොමද ඉපදෙන්නේ කියලාත් හොයාගන්න ඕන. ඉපදෙන්නේ මවක් පියෙක්ගේ සංවාසයෙන් තමයි. ඒක විද්‍යාත්මක ස්වභාවයෙන් නේ දරුවෝ. ඒක තමයි ජීව විද්‍යාවේ ස්වභාවය. හැබැයි ඊට එහා ගිය දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ ලෝකේ තියෙනවා
අඳුරක්. ඒකට කියනවා අවිජ්ජාව කියලා. අවිජ්ජාව කියන්නේ මොකක්ද? නොදැනුවත්කම. දන්නේ නැතිකම. නොදැනුවත්කම. නොදැනුවත්කම විශ්වයේ වැරද්දක්ද? තමන්ගේ වැරද්දක්ද? කියන්න ළමයෝ. කාගේ වැරද්දක්ද? ඒක තමන්ගේ වැරද්දක්. නොදැනුවත්කම තමන්ගේ වැරද්දක්. විශ්වයේ වැරද්දක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේවත් ධර්මයේවත් සංඝරත්නයේවත් වැරද්දක් නෙමෙයි. කාගේ වැරද්දක්ද? තමන්ගේ වැරද්දක්. ඒ නිසා අවිජ්ජාව කියන්නේ නොදැනුවත්කම. මොකක් පිළිබඳව අවිජ්ජාවද පින්වත්නි? ප්‍රධාන වශයෙන් ලක්ෂණ තුනක් මේ විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි ලක්ෂණය තමයි අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ, නිට්ටය නෑ. කැමති විදිහට කැමති දේ පවත්වාගෙන යන්න බැරි ස්වභාවය. ඒක තමයි දැනුවත් වෙන්න ඕන. ඊළඟ දේ තමයි දුක්ඛ. දුක්ඛ කියන්නේ මොකද්ද? නිට්ටය නැති නිසා, ස්ථිර නැති නිසා මොකද්ද දැනෙන්නේ හිතට? දුක දැනෙනවද නැද්ද? දුක දැනෙනවා. දැන් මේ තාත්තා ජීවත් වෙලා හිටිනම් දුකක් නැහැ. නැති වෙච්ච නිසා දුක ස්ථිරව තියාගන්න බැරි වුණා. දැන් දුකයි. එහෙනම් පින්වත්නි අර අනිත්‍ය ස්වභාවයයි දුක්ඛ ස්වභාවයයි නිසා යමක් තේරෙන්න ඕන ප්‍රඥාවට. මොකක්ද? සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මතාවයෝ අනාත්ම ආත්මයක් නෑ. අනාත්තා ස්ථිර නෑ. සදාකාලික වූ කිසිවක් මේ ලෝකේ නැහැයි කියන ස්වභාවය තමයි ඒකෙන් අපිට අවබෝධ කරවන්නේ. ඔන්න ඔය ලක්ෂණ තුන ගැන මුලින්ම බෞද්ධයෙක් වශයෙන් සහ පෘථග්ජන මිනිසෙක් සත්වයෙක් කියන්නේ ප්‍රඥාවක් තියෙන කෙනෙක් ලෙස අපි දැන හඳුනගන්න ඕනමමයි. ඔය ලක්ෂණ තුන දන්නේ නැති වුනහම තමයි ජීවිතේ නොඑක් කරදර වලට මුහුණ දෙන්නේ. ජීවිතේ නොඑක් කඩාවැටීම් වලට ලක් වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ තමයි සියදිවි නසා ගන්න හිතෙනවා නේද? අර වාහනේට පයින්න හිතෙනවා. අනේ මීට වඩා හොඳයි මැරිලා ගියානම් කියලා හිතනවා නොඑක් ස්වභාවය. එහෙම වුණාම Taman තුල තියෙන අර වැරදි මනෝභාවයන් තියෙනවා නේද? අපි හැමෝටම දුර්වලතාවයන් තියෙනවනේ නේ. අපි ඒව අනිකා එක්ක කතා බහ කරන්න ගියාම ඊටත් වඩා ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් හිත පුරුදු කරා නම් Tamanට එන හැම ගැටලුවකටම විසඳුමක් තියනවද නැද්ද? Taman තුලම විසඳුම තුයාගෙන අනුන්ගෙන් විසඳුම් හොයන පිරිසක් තමයි මනුෂ්‍ය කියන සත්වයා. මේක ඇත්ත ස්වභාවය. නිසා මේක අවබෝධ කරගන්න. ඒ වගේම තමයි පින්වත්නි සත්වයා උපදින්නේ කාරණා තුනක්. මේකට කියනවා තෘෂ්ණාව නේද? තෘෂ්ණාව කියන්නේ දැඩි ආසාව, අල්වා ගැනීම. මේක තුන් ආකාරයි. පළවෙනි දේ තමයි කාම තණ්හා. දෙවෙනි දේ භව තණ්හා. ඊළඟ දේ විභව තණ්හා. මෙන්න මේ තුන් ආකාරයෙන් වූ තෘෂ්ණාව තමයි මිනිස්සෙක්ව මේ ලෝකයට බිහි කරවන්නේ. එහෙම නැත්නම් මිනිස්සෙක් වේවා සත්වෙක් වේවා උපත කරා අරයි යන්නේ. කොහොමද? කාම තණ්හා. කාම තණ්හා කිව්වම ඔයාලා හිතන්නේ වෙන පැත්තක්. මොකද බුදුදහම අල්ලගෙන තියෙන වැරදි විදිහට තමයි අපේ මේ සමාජගත වෙලා තියෙන්නේ. කාම තණ්හාව කියන පින්වත්නි ඇස කන නාසය දිව ශරීරය. මේවට කියනවා ඉන්ද්‍රිය පහක්. මේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙනව මොනවද? රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ. නේද? මේ පහට ගොදුරු වෙන්නේ ඔන්න ඔය පහ. ඕවා ගැන ආශාව විඳින්න ඇති වෙනවද නැති වෙනවද? රූපයක් දැස දකින්න ආසද නැද්ද? ඊට වඩා දෙයක් දකින්න ආසද නැද්ද? ආසයි. එහෙනම් ඒකට කියනවා ඇලීම තෘෂ්ණාව කියලා. නේද? ඊට පස්සේ ශබ්ද. අපි අහන්න කැමති ශබ්ද නිතර අහන්න අපි ආසයි. ඇත්තටම ආසද? ඔව් ආසයි. නැහැ කියන්න එපා. බොරු කියන්න බෑ. මං කියන්නේ ඇත්තට අපි කැමති නැහැ. ඇත්තම දේ අපි අහන්න කැමති දේ නැවත අහන්න අපි හරිම කැමති. ඒ වගේම තමයි පින්වත්නි සුවඳත්. අපි සුවඳ විඳින්න අපිට සුවඳ දැනෙන දේ අපිව ඒකෙන් ඇලීමක් ඇති කරනවා. ඒ දේට අපි කැමති. නේද? ඒක නිසා බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ ඉන්ද්‍රිය පහට ගොදුරු වෙන ගෝචර වෙන දේවල් වලට අපේ සිත ඇලෙනවා. අපි නැවත ඒක විඳින්න ආස කරනවා. වැඩිය කිව්වොත් නිකන් සරලව භාෂාවෙන් කිව්වොත් පින්වත්නි මැරිලා ගිහිල්ලා
නැවතත් විඳින්න ආසයි. ඒකට කියනවා මොකක් කියලාද? භව තණ්හා කියලා කියනවා. එහෙනම් කාම තණ්හාව නිසා නෙවෙයිද භව තණ්හාව ආවේ? නේ? කාම තණ්හාව නිසා නෙමෙයිද භව තණ්හාව ආවේ? මේක තමයි වැඩි. කල්පනා කරනවා පින්වත්නි, මෙන්න මේ කාම තණ්හාව නිසා භව තණ්හාව ඇති වෙනවා. භව තණ්හාව ඇති වෙන්න හේතුව තමයි අර ඉන්ද්‍රියන් පහ පිනවන්න තවත් භවයක ඉපදිලා හරි ඒ පහ පිනවන්න තව දුරටත් මම කියන පුද්ගලයා, මමත්වයේ සහ මගේ කියන පුද්ගලයා විඳින්න එක ආස කරන දෙයක්. ඒ ආස කරන දේ නිසා සමහර විට දැන් මේ මනුෂ්‍ය භවයේ ලබලා ඉන්නකොට ඔයාලට විවිධාකාර ස්වාමින් වහන්සේලා විවිධාකාර පොතපත ඇසුරු කරනකොට දිව්‍ය ලෝකේ සැප මෙහෙමයි, බ්‍රහ්ම ලෝකේ සැප මෙහෙමයි, මනුෂ්‍ය ලෝකේ සැප මෙහෙමයි, අපායේ ස්වභාවය මේකයි කියලා ඇහෙනව නේද, අහනව නේද? එතකොට ඔයාලට හිතෙනවා මනුෂ්‍ය ලෝකෙට වඩා එහෙනම් දිව්‍ය ලෝකෙ ටිකක් හොඳ ඇති. එහෙට යන්න ඕන තව ටිකක් පින් කරගන්න බලන්න. ඊට වඩා හිතනෝ නෑ බ්‍රහ්ම ලෝකයේ මීට වඩා සැප සම්පත් තියෙන නම් එහෙට යන්න ඕන. අන්න භවයක් ගැන නැවත ආසාවක් ඇති වෙනවද නැද්ද? අන්න එනකට කියනවා භව තණ්හාව කියලා කියනවා. පැහැදිලි නේද? අන්න එහෙනම් කාම තණ්හාව නිසා භව තණ්හාව ඇති වෙනවා. ඒ භවයේ ඉපදෙනව නේද? ඒකට කියනවා විභව තණ්හා කියලා. අර භවයට ආස කරාම විභව තණ්හාව. ඒ කියන්නේ නැවත භවයක හට ගන්නවද නැද්ද? මැරිලා නැවතත් තැනක උප්පත්තිය ලැබුණ එක තමයි කර්මය සහ කර්ම ඵලයේ හේතුඵලවාදී ධමයක් කියන්නේ ඒකයි. එතකොට අන්න ඒ විභව තණ්හාව කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයාලා ඔය ලබලා තියෙන විභව තණ්හාව. මොකද්ද විභව තණ්හාව? දැන් නම ගත්තොත් ලීලාවති නේ? මේ එක එක්කෙනාට නමක් තියෙනවනේ. ඒ නමට කියනවා, ඔබට කියනවා, දැන් මේ ජීවත් වෙලා ඉන්න ඔබට මට කියනවා විභව තණ්හා. ලැබිච්ච භවය, මේ ලැබිලා තියෙන ජීවිතේ කොහොම හරි ජීවත් වෙලා මැරිලා යනවා කියලා හිතනවද නැද්ද? ඒක හිතීමට තමයි විභව තණ්හා කියලා කියන්නේ. එහෙනම් කාම තණ්හාව නිසා භව තණ්හාව ඇති වුණා, භව තණ්හාව නිසා විභව තණ්හාව ඇති වුණා. ඒ කියන්නේ ලැබිච්ච එක කොහොම හරි ගෙවලා නිම කරලා යනවා. ඒ කියන්නේ ඔබ හිතනවා සහ පෘථග්ජන ගති තියෙන කෙනා, සාමාන්‍ය මිනිසයා හිතනවා මරුණට පස්සේ සියල්ල අවසන් වෙනවා කියලා. එහෙම නේද ගොඩක් අය හිතන්නේ? එහෙම කවදාවත් කිසි දෙයක් අවසන් වෙන දහමක් මේ ලෝකේ නැහැ පින්වත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට මේ ජීවිතේ, අපිට මේ භවය ලැබිලා තියෙන්නේ එක දෙයක් වෙනුවෙන්. ඒ දේ තමයි මේ ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙනවා නේද ඉන්ද්‍රිය පහක්. මේ ඉන්ද්‍රිය පහ පිනෙව්වට බුදුදහමේ කිසිම බාධාවක් නැහැ. නේ මම උදාහරණයක් කියන්න මම ඔබට කියවන නිරත්තංව කලින් කරන් කියලා ගහක අත්තක් වැටුනහම ඒක පොළොවට පස්සෙලා යනවා කියලා. ඔබේ නිවස ඉස්සරහා තියෙනවා හිතන්න ලස්සන වටිනා කියන ගහක්. වටිනා කියන ගහක්. මේ ගහ කඩාගෙන වැටෙන මහා අනෝරා වර්ෂාවට. ඔබ මොකද කරන්නේ ගහට? අනේ අයියෝ මගේ ගහ වැටුණා. මොකද කරන්නේ? ගෙනල්ලා නිකන් ගෙදර තියන් ඉන්නවද? මොකද කරන්නේ? වාසකම්මේ. ගහ කපලා අවශ්‍ය කරන වටපිටාව පිරිසිදු කරලා මොකද කරන්නේ? ඒක ඉවත් කරලා දානවා. ආයේ එකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. පුළුවන්කමක් තියෙනවා පුළුවන් ප්‍රයෝජනේ ගන්නෝ. ඒ ඇරෙන්න නැවත ඒ ගහ ඒ විදිහටම සිටවන්නේ නෑනේ. ඔබ හිතවන්න උත්සාහ කරන්නෙත් නෑ. හිතුවට වැඩකුත් නෑ. ඒ වගේ තමයි මේ ජීවිතේ. ඉපදෙන කෙනා පවතිනවා. පවතින කෙනා යම් දවසක මිය යනවා. එහෙනම් මරණය කියන ධර්මතාවයට අපි හැමෝම මුහුණ දෙන්න ඕන. හැඬලා වැළපිලා නේද? සෝසුසුම් හෙලලා පළක් නැහැ. තේරුම් ගන්න ඕන එකයි. ඉපදෙන අපි හැමෝටම තියෙනවා යුතුයකම් සහ වගකීම් සමුදායක්. ඒ යුතුයකම් ටික වගකීම් ටික හොඳ නරක දෙක අවබෝධ කරගෙන මේ ලෞකික ජීවිතේ, ඒ කියන්නේ අපි ගෙවන මේ සාමාන්‍ය සැප සම්පත් විඳින ජීවිතයක් තියෙනවනේ. ඒ ජීවිතයේ සාමාන්‍ය විදිහට ගත කරන ගමන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුකූල ධර්ම ප්‍රතිපදාවට අනුරූපීව. ඒ කියන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක් ප්‍රහා ධර්මයන් වැඩි දියුණු කරන ගමන්, වඩා ගන්න ගමන්, දසවිධෝ පින්කමුත් වඩා ගන්න ගමන් ජීවිතයේ ධර්මානුකූලව ගමන් කරන්න. කොහොමද? යෝනිසෝ මානසිකාරයෙන්. කොහොමද යෝනිසෝ මානසිකාරය වර්ධනය කරගන්නේ? ඔබ මේ අහන, ඔබ මේ ශ්‍රවණය කරන ධර්මය නැවත නැවත මොකක් කරන්න ඕනද? සිහිනුවණින්
මෙනෙහි කරන්න ඕන. කොයි වගේ අවස්ථාවලද? ජීවිතේ හැම අවස්ථාවක්ම සිද්ධියක්ද නැද්ද? දැන් මේ ධර්මදේශනාවත් එක සිදුවීමක් පමණයි. මේ සිදුවීමෙන් පස්සේ ඔබේ හිතේ තියෙන සමාධිගත බවද, තැම්පත් බවද ඔක්කොම ඉවරයි. එතනින් එහා සාමාන්‍ය ජීවිතේ. දැන් මම බණ කියලා ගියාම මෙතනින් කවුරු හරි ඔබට සද්දයක් එහෙම දැම්මොත් දානවද නැද්ද සද්දේ? පුළුවන් නම් අල්ලගෙන ගහනවා. එහෙම ඒ ලෞකිකත් ඒ ස්වභාවය තමයි ඒක. ඇයි? හැම දෙයක්ම හැම අවස්ථාවම සිද්ධියක්. හැබැයි ගැටුමක් තියෙනවා නම්, ඇලීමක් තියෙනවා නම් ඒ හැම තැනදීම මොකද කරන්න කිව්වේ? මේ ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ නැවත නැවත සිහිනුවණින් මෙනෙහි කරන්න ඕන. ගැටෙන තැනක් වෙනවා නම් මේක ගැටෙන තැනක්. මෙතන මම ගැටිය යුතු නෑ. ගැටුනොත් මොකද වෙන්නේ? ගැටුනොත් මොකද වෙන්නේ? හිතා ගන්න බැරි දුක් කරදර සමුදායකට මුහුණ දෙන්න ඕන මම නේද? පොඩි ගැටලුවක්. නමුත් ඒක විශාල වෙන්නේ මම ගැටෙන ස්වභාවය මත. ඒ වගේම තමයි ඇලීමත්. නිදහසේ ඉන්න කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. නිදහස නැති වෙන්නේ කොහොමද? නිදහස නැති වෙන්නේ කොහොමද? බැඳෙන්න නිදහස අවම වෙනවා. කසාද බඳින්න එපා කියලා මේ කියන්නේ හොඳේ. කසාද බැඳගන්න ඒවා කමන්නේ. ඒවා ලෞකික ජීවිතේ අවශ්‍ය දේවල්. හැබැයි හැම අතකින්ම තේරුම් ගන්න ඕන. මොකක්ද? මම බැඳුනා. ඇත්ත මට යුතුයකම් ටිකක් කරන්න තියෙනවා. හැබැයි මෙනෙහි කරන්න ඕන නිතරම මේ බැඳෙන හැම දෙයක් තුලම මේ හැම දෙයකම ගිලිහීමක්. එහෙම නැත්නම් අත්හැරීමක් තියෙනවද නැද්ද? අතහරින්න වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? නෑ? තියෙනවා. ඒක තේරුම් ගත්තනම් පහසුයිද අපහසුයිද? පහසුයි. පහසු දෙයට කැමති නෑනේ ඔයාලා. අපහසු දෙයටම තමයි කැමති. වැළපෙන්න තියෙනවා නම්, හඬන්න තියෙනවා නම්, අයියෝ කියාගෙන අඬාගෙන දොඩාගෙන වැළපීගෙන යන්න තියෙනවා නම් ඇත්තද? ඌ එහෙමත් කිව්වද? මම හිටියනම් දෙනවා කනට දෙකක් එහෙමත් කියනවා. නොඑක් ස්වභාවයෙන් යනවා මේ හිත. හැබැයි මේ ධර්මය පුරුදු කරා නම්, මේ ධර්මයේ තුල ජීවිතේ ගොඩනගා ගත්තා නම් ඔය කිසිම ගැටලුවකට මුහුණ දෙන්න ඔබට අවස්ථාව ලැබෙනවද? නැහැ. ගැටීමක් එනවනම් ඔබ දුර දක්නා නුවණින්, ඒකට කියන ස්ථානෝචිත ප්‍රඥාව දර්මයේ තුල පිහිටන්න ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත්නි මොකද වෙන්නේ? ඕන දෙයක් දුර දක්නා නුවණින් දුර සිට දකින්න පුළුවන්. එහෙම නුවණක් ඔබට පහළ වෙනවා. ඇලෙන දෙයක් තියෙනවා නම් අපෝ මේකට බැඳුනොත් නම් ආයි අර කියනවනේ මොකටද අහුණා වගේ කියලා නේ. මකර කටට ගියා වගේ කියලා සමහර අය කියනවා. ඒ වගේ ඒවා අහු වෙනකොට ආන් දෙයනේ කියලා ඒ වගේ ඈත් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේක නෙමෙයිද පින්වත්නි ජීවිතයේ පහසු බව. මේ සැප පහසු නෙමෙයි දෝන. ඒ සැප පහසුව ගොඩනගා ගන්න ඔබ හිතනවා මොකද්ද? හාමුදුරුවන්ට නම් පුළුවන්. ඇයි? හාමුදුරුවෝ පැවිදිලා පන්සලට වෙලා ඉන්නේ. හාමුදුරුවන්ට ඕවා හිත ඉන්න පුළුවන්. හැබැයි අපිට හිත ඉන්න වෙලාවක් නැහැ. ඇත්තටම කියනවා නම් කොච්චර දුකේ ගැලි හිටියත් හොඳට මතක තියාගන්න, හොඳට අවබෝධයට ගන්න. ඒ තියෙන දුක් කරදර වලින් නිදහස් වෙන්න තියෙන එකම මාවත මොකක්ද ඔබට ජීවිතේ ලැබිච්ච? ඔබට ජීවිතේ සරලව හිතලා බලන්න මේ ප්‍රඥාව දැන් එල්බගෙන සතිය පිහිටවාගෙන හිතන්න. නොඑක් කරදර බාධා ඔබේ ජීවිතයට එන්නේ නැති. ඒ හැම අවස්ථාවකදීම ඔබට පිහිට උනේ කවුද? ධර්මයේද වෙන මොකක් හරිද? ධර්මයේ විතරයි පිහිට උනේ. ඒ ධර්මයේ තුල විතරයි ඔබට ඔබ හොයන සැනසීම, ඔබ හොයන සතුට, ඔබට අවශ්‍ය පිළිතුර දුන්නේ ධර්මයේම පමණයි. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මය පරම මිතුරා කරගන්න ඕන. හැබැයි අපේ දැන් ගොඩක් වෙලා තියෙන ධර්මයට පරම හතුර වෙලා. බණ අහන්න එන්නේ බණ ගෙදරට එන්නේ කීයටද? 8 වෙලා. තාම දැන් හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියනවා. හාමුදුරුවෝ ඇවිල්ලා ගියාට පස්සේ අපි බණ ගෙදර යන්. එතකොට තමයි ගමේ ඉන්න ඔක්කොම කට්ටිය එකතු වෙලා අම්මන්ඩිලා ටිකයි නේ. ඔක්කොම කට්ටිය එක්ක වෙලා අනුන්ගේ රෙදි හොදන වෙලාව. බණ ඉවර වෙච්ච වෙලාව. ඕවා දැන් ඈඩ් කරන්න. ඒ යල් පැනපු සිස්ටම් එක දැන් මොකක් වෙලාද දරුවෝ? අහෝසි කළා දාන්න. දැන් ඉන්න සමාජයේවත් අලුත් සමාජය තුල යහපත් දේ වපුරන්න,
යහපත වැපරුවොත් ඒ සමාජයේ ශිෂ්ට සම්පන්න වෙනවා. නැතුව මේ අරක මේක නීති රීති දාලා මේ සමාජයේ ශිෂ්ට සම්පන්න කරන්න බෑ. නීති රීති තිබ්බට පුතා යටින් ගේම ගහන්න නැද්ද මිනිස්සු? හොරපාරේ ඕන තරම් දේවල් කරනවද නැද්ද? සිස්ටම් එක හදන්න ඕන තමන් තුලින්. සිස්ටම් එක තමන් විසින් අප්ඩේට් කරගන්න ඕන. තමන් නිවැරදි දේ නිතරම ප්‍රගුණ කරන්න ඕන. නිවැරදි මිනිස්සුන්ව ඇසුරු කරන්න ඕන කවුද? සසර නිවන මිනිස්සු. යහපතේ යොදවන මිනිස්සු. එහෙම නැත්තම් ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් සත්තු ඇසුරු කරත් කමන්නේ ඇයි? කතා කරන්න බැරුණාට අපි කියන දේ හරි අහගෙන ඉන්නවා. නැට්ට හරි වනාගෙන එනවා. එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඒ නැතුව ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ තව කෙනෙක්ට කිව්වොත් මොකද වෙන්නේ? ඊට වඩා ප්‍රශ්න ඊට පස්සේ එන්න ගන්නවා. අහුවෙන කෙනෙක් අහනු මේ ආරංචියක්කා මොකෝ සිද්ධිය? ඇයි එක කනකටයි දුන්නේ? බැලින්නම් පත්තරේ දැම්මා වගේ තමයි. දෙරණ නිවුස් වලට ගියා වගේ. ඒ වගේ ඇසුරු කරන්න බැරි සමාජයක් අද තියෙන්නේ. ඇයි මේවා හදා ගන්න ඕන. අපි විසින් අපි හැදුනොත් අපිට අපේ සැනසීම තියෙනවද නැද්ද? මම ඕන තැනක ධර්ම දේශනාවකට ගිහින් දේශනා කරන යමක් තියෙනවා. ඒ තමයි පින්වත්නි සතුට අන්සතු කරන්න එපා. මේ සතුට කියන්නේ මොකද්ද? සන්තුට්ටි පරමං ධනං. පරම ධනෙ මොකක්ද? සතුට, සැනසීම. ඒ සතුට සැනසීම වෙන කෙනෙක්ගෙන් නම් කවමදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. ඇයි? ලැබෙන්නේ නැහැ. ලැබිලා තියෙනවද සතුට කාට හරි? හිතපු සතුට ලැබුණාද? ලැබෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන සතුට මගේ හිතට මා ඇරෙන්න වෙන කවුරුත් දන්නේ දන්නවද? දන්නේ. මම සතුටු වෙන විදිය දන්නේ මම විතරයි. වෙන කෙනෙක්ට බෑ මාව සතුටු කරන්න. ඒ නිසා ධර්මයත් එක්ක ජීවිතය ගතකරනද අන්න ඒ විට ඔබට ඔබේ ජීවිතේදී ඔබට ඔබව හම්බ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා භද්‍රක කියලා කෙනෙක්. මොකද්ද නම? භද්‍රක. එයාගේ නම භද්‍රක ගාමිණී. මේ භද්‍රක ගාමිණී හිටියේ මල්ල ජනපදයේ උරුවෙල කස්සපගේ නියංගමේ. මල්ල රජදරුවෝ වාසය කරපු උරුවෙල කාශ්‍යප වාසය කරපු ඒ ප්‍රදේශයේ නියංගමක. දැන් අපි ගත්තොත් මේ ප්‍රදේශයේ තියෙන නියංගමක් තමයි මේ අපි ඉන්නේ. ඇතුල් ගමක නේද? ඒ වගේ. එතකොට සංයුත්ත නිකායේ ගාමිණී වර්ගයේ භද්‍රක කියන සූත්‍රය තමයි මම අද ඔබට මාතෘකා කරගෙන ආවේ මේ ජීවිතය ගැන අපිට යම් අවබෝධයක් ඇති කරගන්න. මම මූලික වශයෙන් දේශනා කළේ අපේ ජීවිතයේ ස්වභාවය. මේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුණොත් අපි හැමදාම දුකටපත් වෙනවද නැද්ද? හැමදාම කිව්වේ මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 70 නෙමෙයි. සංසාරේ පුරාවටම මතක තියාගන්න මේ මරණයෙන් පස්සේ මේ කිසි දෙයක් අවසන් වෙන්නේ නැහැ. දුර ගමනක් තියෙනවා. මේ දුර ගමනේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීමක් කළා. ඒ මඟ පෙන්වීම තුළ තියෙන නිවීමක් විතරයි. එතකොට මේ භද්‍රක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග බොහොම සතුටු සාමීචියෙන් කතා කළා. කතා කළ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. භගවත් ගෞතම බුදු පියාණන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුක ඇති වෙන්නේ කොහොමද? දුක කියන දේ ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? මා කෙරේ අනුකම්පාවෙන් මට මේට හොඳ පිළිතුරක් ලබා දෙන්න භගවත් ගෞතම බුදු පියාණන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක එහෙනම් මම ඔබට ඔබේ ඔය ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම්. හැබැයි මම ඔබට අතීත පුවතක් ගෙනල්ලානේ. අතීතයේ වෙච්ච සිදුවීමක් අරගෙන ඔකට පිළිතුරු දුන්නොත් මොකද වෙන්නේ? ඔබ හිතයි ඒක අතීතයට විතරක් සීමා වෙච්ච කාරණාවක්. ඒ නිසා ඒක මට අදාළ නෑ කියලා හිතන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනාගතයේ සිදුවීමක් මුල් කරගෙන මම මේකට දේශනා කළොත් මේ කාරණාවට පිළිතුරු දුන්නොත් ඔබ හිතන්න පුළුවන් ඒක අනාගතයේ වෙන්න තියෙන දෙයක් ඒක මට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා භද්‍රක මම ඔබට වර්තමාන කාලය ආරම්භය. ඒ කියන්නේ මේ අද මේ තත්වයේදීම ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා භද්‍රක ගාමිණී ඔබ මේ ඉන්න ගමේ දැන් ඔබ හිතන්න ඕන මේ භද්‍රක ගැනද කියන්නේ කා ගැනද එන?
ඔබ ගැන මේ කියන්නේ මම ගැන සහ ඔබ ගැන. ඔබට විතරක් නෙමෙයි මේ ධර්මය මටත් ගැලපෙනවා. හොඳේ මටත් පොදුයි. මොකද මම කියලා රහත් වෙලා නැහැ නේ මාත් පෘථග්ජනයි තා. එතකොට ඔබ සහ මම ජීවත් වෙන මේ ගමේ භද්‍රක යම් කිසි කෙනෙක් මරණයටපත් වුනොත් ඒ විතරක් නෙමෙයි පිරිහීමට හේතු වෙන කරුණු තියෙනනේ අක්ක දුත්තෝ සුරා දුත්තෝ ඉති දුත්තෝ චයෝනරෝ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ පිරිහීමට ලක් වුනොත් ඒ විතරක් නෙමෙයි නින්දාවකට ලක් වුනොත් නොයෙක් දුක් කරදරයකටපත් වුනොත් ඒ වගේ ස්වභාවයක් ඔබට ආරංචි වුනොත් ඔබ දුක් වෙන අය මේ ගමේ ඉන්නවද? ඉන්නවද? දැන් උත්තර දෙන්න ඕන. යම් කිසි කරදරයකටපත් වෙලා මරණයකටපත් වෙලා විපතකටපත් වෙලා කියලා ආරංචියක් ආවොත් ඔබ දුක් වෙන පිරිසක් ඔබ ඉන්න මේ ගමේ ඉන්නවද? ඉන්නවනේ. මට නම් ඉන්නෝ. එහෙම ඇහුවාම හිතට අපරාධේ මිනිස්සයා නැති උනේ කියලා එමේ හැඟීම් ඇති වෙනවා. පෘථග්ජනයිනි ඇති වෙනවා. අන්න භද්‍රක පිළිතුරු දෙනවා භගවත් බුදු පියාණනි එහෙමයි. මම එහෙම කරදරයක් වෙලා මරණයක් වෙලා විපතකටපත් වෙලා කියලා ආරංචියක් ආවොත් එහෙම මට මගේ හිත දුක් වෙන අය මට මේ ගමේ ඉන්නවා. ඒ වගේම තමයි භද්‍රක මේ ගම ඇතුලේ යම් කරදරයකටපත් වෙලා විපතකටපත් වෙලා මරණයකටපත් වෙලා නොඑක් ස්වභාවයකින් ඛේද ජනක ස්වභාවයකටපත් වෙලා ඔබට ආරංචි වෙනවා. ඒ ආරංචි වීමේදී ඔබේ සිත දුක් නොවන පිරිසක් මේ ගමේ ඉන්නවද? එහෙමත් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම මගේ හිත දුකට භාජනය නොවන පිරිසකුත් මේ ගමේ ඉන්නවා. අනේ නම් බුදුරජාන් වහන්සේ විමසනවා භද්‍රක ගාමිනී බොහොම යහපත් ඔබේ පිළිතුරු දීම. බොහොම අග්ගේ. මොකද ඔබ මම දේශනා කරු මම විමසූ ප්‍රශ්න දෙකට ඔබ බොහොම ඍජු පිළිතුරක් ඔබ මට ලබා දුන්නා. භද්‍රක ගාමිනී එහෙනම් මම ඔබෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. භද්‍රක ගාමිනී යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා කරදරයකටපත් වෙලා විපතකටපත් වෙලා දුකට භාජනය වෙලා කියලා ආරංචි වුණාම එක් අවස්ථාවකදී දුක් වෙන්නත් ඒ වගේම දුක් නොවෙන්නත් හේතු කවරේද? මොකක්ද හේතුව? දැන් මේ ඔබෙන් අහන්නේ භද්‍රක ගාමිනී කියන්නේ මම. කවුද? මම කියන්නේ ඔබ. දැන් තමන් ගත්තාම තමන්. එහෙනම් ඔබ කියන්න මට කෙනෙක්ට කරදරයක් වෙලා විපත්තියක් වෙලා මරණයටපත් වෙලා කියලා ආරංචි වුණාම කෙනෙක් විශේෂයි දුක් වෙන්නත් තව කෙනෙක් විශේෂයි දුක් නොවේ සිටින්නත් හේතුව කුමක්ද? ලැදියාව. එකක් තියෙනවා ලැදියාව. අනිත් එක තමයි මොකද්ද? ඇත්තටම කො ඡන්ද රාගය. මොකද්ද මේකට කියන්නේ? ඡන්දය. කැමැත්ත මත. මොකක් මතද තියෙන්නේ මේ? කැමැත්ත මත. මේක තේරුම් ගන්න ඕන. මොකද්ද ප්‍රධාන කාරණේ? එක්කෙනෙක් විශේෂයි දුක් වෙන්නත් තව කෙනෙක් විශේෂයි දුක් නොවෙන්නත් හේතුව හිතේ තියෙන කැමැත්ත නෙවෙයිද? නේද? කෙනෙක් පිළිබඳව තියෙන කැමැත්ත මමත්වය මගේ කියන සංකල්පය නිසා තමයි එක්කෙනෙක් ගැන දුක් වෙන්නත් තව කෙනෙක් ගැන දුක් නොවී ඉන්නත් හේතුව. මේක පැහැදිලි නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් දුකට හේතුව කැමැත්ත. දුක නැතිවීමට හේතු එහෙනම් කුමක්ද? අකමැත්ත. මොකද්ද? අකමැත්ත. දෙයනේ මෙච්චර කියනවා තේරෙන්නේ නැද්ද ඔය ප්‍රඥාවට? තේරෙන්නේ නැද්ද ප්‍රඥාවට? කෙනෙක් ගැන දුක් වෙන්න හේතුව එයාට මම කැමති නිසා නේද? එයාට මම කැමති නිසා. කෙනෙක් ගැන අකමැති වෙන්න හේතුව මං ඒ කියන්නේ කෙනෙක් ගැන දුක් නොවී ඉන්න හේතුව මං ඒ කෙනාට කැමති නැති නිසා නේද? ඕක තමයි එහෙනම් කැමැත්ත සහ අකමැත්ත තමයි දුකට හේතුවත් දුක නැති කිරීමේ ස්වභාවයත් පවතින. මේක තේරුම් ගන්න පුළුවන් වුණා නම් වඩා වැදගත්. බුදුරජාන් වහන්සේට මේ වෙලාවේ භද්‍රක ගාමිනී අනේ භාග්‍යවතුන් වහන්සේ අකාලිකයි අකාලිකයි ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය මට ප්‍රත්‍යක්ෂ වුණා. අවබෝධ වුණා. බොහොම ශ්‍රේෂ්ඨයි යහපත් කියලා බොහොම අගය කරන්නට යෙදුණා. ඒ විතරක් නෙමෙයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් භද්‍රක ගාමිනී මං ඔබට තව කාරණාවක් කියන්නම්. ඊට පෙර භද්‍රක කියනවා මෙන්න මෙහෙම කතාවක්. භාග්‍යවත් ගෞතම බුදු පියාණනි මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්. කවුද ඉන්නේ? චිරවාසී කියලා පුතෙක් ඉන්නවා. මගේ පණත් හරි කොල්ලත් හරි මං හරිම ආදරෙයි. මගේ පුතා ඉන්නේ දැන් වෙනත් ගෙදරක. මට යන්න කාල වේලාවක් නැහැ. මම මගේ හිතවතෙක් මගේ අසල්වැසියෙක් ලවා මං දරුවා ගැන විමසන්න යවනවා. සේවකයෙක් ලවා මං එයාව ගැන විමසන්න යවනවා අදාළ තැනට. ගියාම මං බලන් ඉන්නවා මෙයා ඉක්මනට එයි කියලා. අනේ බුදුහාමුදුරනේ පමා වුණොත් පොඩ්ඩක් හරි මගේ හිත හරියට වේදනා දෙනවා. හරියට කලබල වෙනවා. කුමක්ද? මගේ දරුවට කරදරයක් වෙලාවක්ද අනතුරක් විපත්තියක් වෙලාවක්ද කියලා ඔන්න හිතන්න පටන් ගන්නවා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මෙහෙම ප්‍රශ්නයක්. එහෙනම් භද්‍රක ගාමිනී ඔබේ පුතා යම් ආකාරයකින් මිය පරලව ගිහිල්ලා යම් විට යම් අනතුරකට භාජනය වෙලා දුකකට විපත්තියකට ලක් වෙලා කියලා ඔබට ආරංචි වුණොත් මොකද වෙන්නේ? අනේ බුදුහාමුදුරුවනේ මා මිය යන්නත් පුළුවන් මගේ දරුවට වෙච්ච විපත්තිය ගැන අහන්න. ඒ නිසා මට ඒ දුක දරා ගන්න තරම් ශක්තියක් නැහැ. ඒ නිසා අන්න භාග්‍යතුන් වහන්සේ අහනවා භද්‍රක එහෙනම් ඒකට හේතුව කිම? ඇලීම නෙවෙයිද? කැමැත්ත නෙවෙයිද? කැමැත්තයි ඒකට හේතුව. ඔන්න තව චුට්ටක් දුර එනකොට දැන් මේ භද්‍රක ගාමිනීට මේක ටික ටික මොකක් කරනවද? පැහැදිලි කරලා දෙනවා. එක කාරණාවකින් කෙනෙක් ඒක අවබෝධ කරගන්නේ නැහැ. කාරණා දෙකකින් අවබෝධ වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාවටත් යනවා. එහෙනම් භද්‍රක මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔය චිරවාසීගේ අම්මා මෑණියෝ නුඹේ ඇඹෑණියෝ බිරිඳ එක එක වචන වලින් කියන්න පුළුවන්. ගෘහණී කියන්න පුළුවන්. එක එක වචන කාන්තාවට තරම් නම් නැහැ කාටවත්. කෝච්චිය ගත්තත් නේද මොකක් ගත්තා ඔක්කොම කාන්තා පාර්ශ්වයේ නම් තියෙන්නේ. දැන් බසුත් එහෙමනේ. කෝච්චි නම් කරලා තින්නෙත් කාන්තාවන්ගේ නම. එක එක විදිහට තියෙනවා. එතකොට අහනවා භද්‍රකගෙන් භද්‍රක ඔබ දැන් ওই විවාහ වෙලා ඉන්න බිරිඳ කලින් අඳුරන්නේ නැත්තම්. ඒ කියන්නේ විවාහ වෙන්න කලින් කොහොම අඳුරන්නේ ඔන්න හොඳ ප්‍රශ්නේ. පිරිමි පාර්ශ්වයට මේව අහන්න ඉන්නව නම් තමයි වැදගත් වෙන්නේ. උන්දල බණ අහන්නේ බණ ඇලර්ජික්. එතකොට අන්න බලන්න භද්‍රක ඔබේ බිරිඳ ඔබ බඳින්න කලින් එහෙමද විවාහ වෙන්න කලින් අඳුරන්නේ නැහනේ. ඇයට කරදරයක් විපත්තියක් වෙලා කියලා ආරංචි වුණොත් ඔබට දුකක් දැනෙයිද? නෑනේ භාග්‍යවතුන් වහන්සේ. මං ඇයව හඳුනන්නේ නෑනේ. ඇය සාමාන්‍ය ගමක යුවතියක් පමණයි. යම් කාන්තාවක් විතරයි. ඒ නිසා මට දුකක් දැනෙන්නේ නෑ. ඒ වගේ තමයි භද්‍රක දැන් ඔබේ බන්ධනයකට ලක් වෙලා ඔබ බැඳීමකට ලක් වෙලා තියෙන ඔබ බැඳලා ඉන්නේ විවාහ වෙලා ඉන්නේ. දැන් ඔය ඔබේ බිරිඳට යම් කරදරයකටපත් වෙලා විපක්තියකටපත් වෙලා මරණයටපත් වෙලා කියලා ඔබට ආරංචි වුණොත් ඔබට මොකද වෙන්නේ? ඔබට මොකද්ද දැනෙන්නේ? අනේ බුදුහාමුදුරනේ ඇයත් හරි මගේ පණත් හරි. සමහර විට මට ඒ වේදනාව දරා ගන්න බැරුව මම මිය යන්නත් පුළුවන්. අන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේ අහනෝ භද්‍රක ගාමිනී ඔබට දැන් දුක ඇතිවීමටත් දුක නැතිවීමටත් හේතුන් ප්‍රත්‍යක්ෂ වුණාද? එහෙමයි බුදුහාමුදුරුවනේ. මොකද්ද හේතුව එහෙනම්? හේතුව ඇලීම. එහෙනම් නැතිවීමට මග මොකක්ද? ඇලී නොසිටීම නොවේද? එහෙනම් මොකද කරන්න ඕන? හාමුදුරුවෝ කියයි. අපි කොහොමද දරුවන්ට ඇලෙන්නේ නැතුව ඉන්නේ? අපි කොහොමද ස්වාමි පුරුෂයාට ඇලෙන්නේ නැතුව ඉන්නේ? අපි කොහොමද අපේ හැම කෙනාටම නේද බන්ධන බැඳීම් වලට මේ වෙන්නේ නැතුව ඉන්නේ? පින්වත්නි මතක තියාගන්න. අකමැති දේ අමාරු දේ කරොත් තමයි මොනවද ලැබෙන්නේ? හොඳ දේවල් ලැබෙන්නේ. පිළිගන්නවද නැද්ද? අමාරු දේවල් කරොත් අපි අකමැති දේ කළොත් තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් මේ දරුවෝ ඉගෙන ගන්න හරි ආසයිද? දැන් ඉන්න දරුවෝ ඉගෙන ගන්න හරි ආසයිද?
මෙලෝ කැමැත්තක් නැහැ. ඇහුවොත් කියන්නේ අනේ හාමුදුරනේ පන්තිත් ගිහිල්ලා එපා වෙලා. ඒ මැදට දහම් පහසුලුත් යන්න වෙලානේ හාමුදුරනේ. මට ඔය හම්බුනහම ළමයි ඉතින් යාළුවෝ වගේ කතා කරනවා මා එක්ක. ළමයි කැමතිනේ හැබැයි මම කියනවා පුතා අකමැති දේ කරන්න ඉගෙන ගන්න එකට අකමැති තමයි. හැබැයි කරන්න. ඔයාලට ඒකේ ප්‍රතිඵල එනකොට ඉහේ මල් පිපුණා වගේ තමයි. ඇයි? අනාගතය පේනවා. අනාගතයේ හොඳ දැක්මක් තියෙනවා. අනාගතයේ හොඳ තැනකට ගිහිලා බැබලෙන්න පුළුවන් වාතාවරණය අකමැති දේ කරාම ලැබෙනවා. මම දෙන එකම අවවාදේ ළමයිට ඕක තමයි. ඒක නිසා ඔයාලත් ওই දෙයට ඒ කාලේ අකමැති වුණානේ. දැන් වයසට ගිහින් හිටියට අකමැති දේ කරා නම් අද ගොඩක් ඉහළ මට්ටම් වල ඉන්න පුළුවන්. අපි කවුරුත් උප්පත්තියෙන් ප්‍රඥාවන්ත නැහැ. අපි කවුරුත් උප්පත්තියෙන් වත් පොහසත් අය නෙවෙයි. අම්මා තාත්තවත් පොහසත් කියලා මම්වත් පොහසත් වෙන්නේ නැහැ. මම්වත් පොහසත් වෙන්නේ මගේ දැනුම, මගේ ප්‍රඥාව, මගේ දහඩියේ මහන්සියෙන් මං හරි හම්බ කරගත්තොත් තමයි. තමන් විතරයි. මේක කියන්නේ තමන් කියන්නේ තමන් ධනවත් කියලා තේරුම් ගන්නේ තමන්ගේ ශක්තියෙන් මහන්සියෙන් සහ ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ මඟ පෙන්වීමෙන් ආදරය, දයාව, කරුණාව ඒ දෙමව්පියන් අපිට දීපු දායාද තුල තමයි අපේ ජීවිතේ ශක්තිමත් වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි කාටවත් ස්වභාවිකව වැඩෙන්න බෑ. අපිට හැමතැනින්ම ආශිර්වාදය දෙමව්පියන්ගෙන් ලැබෙනවා. ගුරුවරුන්ගෙන් ලැබෙනවා. සහ සහෝදරයන්ගෙන් ලැබෙනවා නේද? ඥාතීන්ගෙන් ලැබෙනවා. සමහර විට අසල්වාසී හිතවත් නේද? අපිට අපේ පෙර සංසාරයේ හිතවත්කම් මත සමහර දේවල් අපිට ලැබෙන්න පුළුවන්. හැබැයි නූතනේ නම් හරි අඩුයි. නූතනේ නම් බලන් ඉන්නේ වැටෙන්නේ කොයි වෙලේද කියලා තමයි බලන් ඉන්නේ ගොඩක් අය. තමන්ගේ අයත් එහෙමයි, තමන්ගේ නොවන අයත් එහෙමයි. හැබැයි ඒ කොහොම වුණත් තමන් නිවැරදි ගමන තමන් යා යුතුයි කියන එක අපේ හිතට ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්න ඕන. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, ඔබත් මමත් ඇතුළු මේ ඔබ හැපි හැමදෙනාමත් මේ විශ්වයේ යම් ජීවියෙක් ඉපදිලා ඉන්නවා නම් ඒ සෑම සත්වයක්ම අපි ඉපදිලා තියෙන්නේ මොකටද? මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ධර්මයට අනුකූලව ජීවත් වෙලා මිය යන්න පමණයි. තේරුණා නේද? අර මේ දවස්වල ස්වාමින් වහන්සේ නමක් දේශනා කරනවා අපේ කත්නෝරුවේ පණ්ඩිත හාමුදුරුවෝ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතාගන්න බෑ. එතකොට ඔබට මොකද්ද හිතෙන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම අවිනිශ්චිතයි. දැන් මෙහෙම කරනවයි කියලා හිතුවට, මෙහෙම වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒක නිසා මෙහෙම වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අවිනිශ්චිත දේ තුල නිශ්චිත දේවල් ගොඩ නගන්න එපා කියලායි මේ ගාථාවෙන් අපිට කියලා දුන්නේ පින්නත්. ඒ නිසා හොඳට හිතට ගන්න, දරුමල්ලෝ හදන්න, වත් පොහසත්කම් ඇති කරගන්න නේද? ජීවිතේ ලස්සනට සතුටින් ගෙවන්න. බුදුදහමේ කවදාවත් කියන්නේ හොඳට කන්න එපා, හොඳට අඳින්න එපා නේද? හොඳ ගෙවල් දොරවල් හදන්න එපා නේද? හොඳ යාහන වාහන ගන්න එපා නේද? උපන්දින සමරන්න එපා නේද? කියන්නේ විනෝද වෙන්න එපා කියලා කොහේ හරි කියලා තියෙනවද? කොතනවත් කියලා නෑ පින්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ලෞකික ජීවිතයේ විඳින ලෞකික පුද්ගලයාට තියෙන එක දෙයක් මොකද්ද? මේ හැම දෙයක්ම යම් දවසක දාලා යන්න වෙනවා. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මොනවද කරන්න එපා කිව්වේ? වෛර කරන්න එපා කිව්වා නේ? ක්‍රෝධ කරන්න එපා කිව්වා. ඊර්ෂ්‍යා කරන්න එපා කිව්වා. පලිගණ්ඩ කාලේ මිඩංගු කරන්න එපා කිව්වා. අනුන්ව වටන්න වෙහෙස වෙන්න එපා කිව්වා. මොකක්ද එහෙනම් කරන්න කිව්වේ? තමන් ගැන හිතන්න කිව්වා. තමන් ගැන හිතලා තමා විඳින්න අකමැති දේ නේ අනුන් විශේෂ කරන්න හිතන්නවත් එපයි කිව්වා. නේද? සිත, කය, වචනය දොරටු තුනයි. මේ තුනෙන් දැන හෝ නොදැන කිසිම අකුසලයකට හිත යොමන්න එපයි කිව්වා. කාටවත් වැරදිලාවත් හෙන ගහන්න කියලාවත් ඉල්ලන්න එපයි කිව්වා. විපතක් නම් නොම වේවා කියලා හිතන්න කිව්වා.
හිතන්න නිතර විශ්වයට මුදාහරින්න කිව්වේ මොනවද? යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වැඩි වැඩියෙන් ලැබේවා, වැඩි වැඩියෙන් ලැබේවා, තව තවත් දියුණු වෙන්න ඕන, ජීවිතේ සාර්ථක වෙලා ලස්සන ජීවිතයක් ගෙවන්න ඕන, දරුමල්ලොත් එක්ක හොඳට hina වෙලා ජීවිතය උපරිම තෘප්තිමත්ව ගෙවලා ජීවිතේ ධර්මානුකූල ගත කරලා පිනක් දහමක් කරලා අනේ අපිත් එක්ක මේ අයට පිනක් කරගන්න වාසනාව ලැබුණොත් හොඳයි කියලා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඕක අමාරු වැඩක්ද? අමාරු වැඩක්ද? අමාරු වැඩක් නෙමෙයි. හැබැයි ඔබ අමාරු කරගෙන තියෙනවා ඒක. මට නැත්තම් උඹලට මොකටද? එහෙමනේ අපේ අය ගොඩක් හිතන්නේ නේද? ඇත්ත මම කියන්නේ අපි ඇත්තට කැමතිනේ අපේ හිත ඇත්ත කියන්නේ තිත්ත හැටියට අපි පිළිගන්නේ. ඒ නිසා අපේ ගොඩක් මේ නූතන සමාජයේ හිතන දෙයක්. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම විය යුතුද නැද්ද පුතේ? හෙට එහෙම වෙන්න ඕනද? ඈ? හෙට එහෙම වෙන්න බෑ. අනාගත පරම්පරාවේ එහෙම වෙන්න බෑ. පුතේ හිතන්න ඕන මෙහෙම මචං මට වාහනයක් තියෙනවා උඹටත් වාහනයක් තියෙන්න ඕන. මම ඉගෙන ගත්තා නම් ඔයත් ඉගෙන ගන්න ඕන. මට පොතක් තියෙනවා නම් ඔයාට පොතක් තියෙන්න ඕන. මට ලස්සන ෂූස් දෙකක් තියෙනවා නම් ඔයාටත් ඒ જાතියම දෙකක් තියෙන්න ඕන. ඔයාට බැරි නම් මං ඔයාව මගේ මට්ටමට ගන්නවා. ඔයා එනවද මාත් එක්ක? අන්න එහෙම යහපත් කල්යාණ මිත්‍ර ගති දරුවන්ට පුහුණු කරන්න ඕන. එහෙම නැතුව අර බලපං අරු පාඩම් කරන ඔබ ගෙදරට වෙලා ඉන්නවා. ඌවත් එක්ක ඔබේ ගොඩටම ගනි. එහෙම සමාජයක් මේ තියෙන්නේ. හරිම අශිෂ්ට සම්පන්නයි. මම නම් ඇත්ත කියනවා මගේ මේ දිව කපන් ගියත් හෙට උදේට. මම බය නැහැ. හොඳේ මගේ දරුවනේ පුතේ හොඳට හිතා ගන්න. අනාගතය ඔයා සාර්ථක වෙන්නේ ඔයා හිතන දේ අනුව. ඔයා කරන දේ අනුව. ඔයාගේ අනාගත ෆියුචර් ප්ලෑන් කියනවට අනාගත බලාපොරොත්තු ප්ලෑන් එක අනුව තමයි ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ. ඒ යන ගමනේදී කිසිම යාළුවෙක් වැටෙන්න දෙන්නේ නැහැ. හරි යාළුවා වැටෙන්න දෙන්නේ නැහැ. වැටුණත් අදගෙන යනෝ යමන් පුතේ මා එක්ක කොහොම හරි. අර පාප මිත්‍රයෝ ඇදයි යන්නෙම පාපයට. නේද? හැන්දෑව 7-8 වෙනකොට ගොඩක් අය රැකියාවට ගිහිල්ලා කොහෙටද යන්නේ? ස්කාගාරවලට යනෝ. මම නම් කන බොනේවට තරුණ කට්ටියට මුකුත් කියන්නේ නැහැ. සමහර අය කියනෝනේ ඇඟේ පතේ වේදනාවටත් අපි ඕ පාවිච්චි කරනවා කියලා. මං ඒවට දොස් පරොස් කියන්නේ නැහැ. මොකද ඒක එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙන්න පුළුවන්. මොකද සමහර විට එයාලගේ එකම සැනසීම ඒකනම් නේද? එකම සැනසීම ඒකනම් මං ඒකට අකුල් හෙල්ලලා හරියන්නේ නැහැ. හැබැයි මම කියනවා ඒ සැනසීමෙන් වෙනසීම තමයි ඇති වෙන්නේ. ඒ සැනසීම తాවකාලිකයි. වෙනසීමට මාවතයි. එතකොට අපේ මේ අනාගත දරු පරපුරට බුදුහාමුදුරු දේශනා කළේ මේ තුන් සිතින් සිත කය වචනය කියන මේ දොරටු ත්‍රිත්වයෙන් කවමදාකවත් අනුන්ට යහපත පතන්න එපා. නිතරම යහපත පතන්න. තව කෙනෙක්ට හමු වුණාම කොහොමද හොඳින් ඉන්නවද? කාලෙකින් දැක්කේ කියන්න එපා. කෙට්ටු උනත් කෙට්ටුයි කියලා කියන්න එපා. ලස්සන වෙලා ඔයා නේ කාලෙකින් දැක්කේ ඇයි ආවේ නැත්තේ බලන්න. දැන් ඔයාලගේ හෙන ලොකුකමනේ. එහෙම කියන්න එපා. එතකොටම ඔයත් එක්ක යහපත් වචනයක් කතා කරන්න හිතෙන්නේ නෑ. ඇස්වහ කටවහ එකක් තියෙනව නේද? වදිනවා හොඳටම වදිනවා. මහත් වෙලා කිව්වොත් සුමානයක් යනකොට ආයි කෙට්ටු වෙනවා. ඒව එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි නිතරම මට යමක් තියෙනවා නම් මට තියෙන දේ තව කෙනෙක්ට ලැබෙන්න ඕන. මට නැති දෙයක් වෙන කෙනෙක් තුල තියෙනවා නම් අනේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. එතකොට තමයි මට ලැබෙන්නේ. මම විශ්වාස කරන්නේ ධම්ම. මට බුදුරජාණන් වහන්සේ තුලින් මම ලැබුව එකම දේ ඔන්න ඕක විතරයි පින්වත්. ඒ නිසා මම යන තැන මට හැමදේම ලැබෙනවා. මං ඉල්ලන්න ඕනේ නැහැ. මේ ජීවිතේ ප්‍රායෝගිකව අත්විඳින දේවල් බෞද්ධ භික්ෂුවක් ලෙස මම මේ කරන පිනේ විපාකය මම අදම ලබනවා. මම මේ ධර්මයේ දේශනා කරනවා නේද? මට මේකේ පිං ලැබෙනවා. මට මේකේ ආනිසංස ලැබෙනවා. පිරිකරේ නෙමෙයි. පිරිකරේ නෙමෙයි. දෙවියන් මට ප්‍රශංසා කරනවා.
භූතයන් මට ප්‍රශංසා කරනවා. පෙනෙන නොපෙනෙන සක්වලක් පාසා ඉන්න මේ ධර්මයට කැමති අය මට ප්‍රශංසා කරනවා. මට ගරු කරනවා, වඳිනවා, පුදනවා. ඔබ කරන මේ පින්කමේ ධර්මදේශනාවේ ආනිසංසය ඔබට අදම ලැබෙනවා. මොකද්ද ලැබෙන සතුට? මේ ධර්මදේශනාව වුණාම ඔබේ හිත සතුටටපත් වෙනවා. සන්තුට්ටි පරමං ධන. මම මුලින් මේකයි දේශනා කළේ. එහෙනම් පින්වත්නි, කරන පින්වල ආනිසංසය ආත්ම ගණන් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්න එපා. මතක තියාගන්න, අදම ආනිසංස ලැබෙනවා. මේ භවයේම ආනිසංස ලැබෙනවා. පින්කමක් කරන්න හිතුවොත් නැති දේවලුත් පහළ වෙනවා. ඒකයි කිව්වේ දානං සබ්බත් සාධකං. දානයේ සියල්ල සාධනය කරනවා, ලං කරලා දෙනවා. ආයි හූල්ල ඉන්න ඕනේ නෑ. සියල්ල සාධනය වෙනවා. ඒ නිසා පින්වත්නි, අසරණ කෙනෙක්ට බත් පිඩක් දුන්නත්, වතුර උගුරක් දුන්නත් මේ භික්ෂු මහා සංඝයා වහන්සේට විතරක් නෙමෙයි දන් දෙන්නේ. හොඳේ දුගී මගී යාචකාදීන්ටත් දන් දෙනවා. ඥාතික සංග්‍රහත් කරනවා. ඒවත් පින් වැඩෙන දේවල්. මතක තියාගන්න. නිතරම හිතන්න, මම අද කරපු පින්කමේ ආනිසංසයේ විපාකය මං අදම ලැබුවා. ඒ ලැබුව ආනිසංසය තමයි මගේ හිතේ මේ තියෙන බුද්ධාලම්බන ප්‍රීතිය. මේ ප්‍රීතියට එහා ගිය දෙයක් මට ලැබීමට තියනවද? සතුටින් ඉන්නව නම් සියල්ල ලැබෙනවා. ඇයි හිතේ දුක නැත්තම් සියල්ල ලැබුණා වගේ නෙමෙයිද? දුක් වෙන්න දෙයක් නෑ, පසුතැවෙන්න දෙයක් නෑ. කනගාටුවට දුකට භාජනය වෙන්න කිසිම හේතුවක් ගොඩ නැගින්නේ නෑ. අන්න ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තමන්ට නොවෙන්න කියලා හිතන හැම දෙයක්ම අනුන්ට වෙන්න කියලා හිතන්නත් එපා. තමන්ට තියෙන හැමදේම අනුන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකට කියනවා අත්ූපනායික ධර්ම පර්යාය. තමන් දෙස බලලා ඒ අනුව අනුන් දෙස බලන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔබේ ජීවිතයට අද මේ උතුම් ධර්මයක් ශ්‍රවණය කළා. මට මේ පැය තුලින් බුදුහාමුදුරන්ගේ සියලු ධර්මයේ පැහැදිලි කරන්න බෑ. මාත්‍රිකාව මත පිහිටලා තමයි මේ දේශනාව සිද්ධ කළේ. නිසා ඔබ සතුටු වෙන්න. අද ඔබේ නිවසට බුදුරජාණන් වහන්සේ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපිලිම වහන්සේ වැඩ ඉන්න උන්වහන්සේගේ බුදු ගුණ අපි මෙනෙහි කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා වගේ තමයි. උන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා නේද? බුදුරජාණන් වහන්සේ දකින්න නම් කාවද දකින්න ඕන? ධර්මයේ දකින්න. එහෙනම් බුදුහාමුදුරු වැඩියද නැද්ද? වැඩි. අද දැන් ඔබේ හිතේ ඉන්නේ බුදුහාමුදුරු. ඔබ බුදුහාමුදුරු දැන් දැකලයි තියෙන්නේ. එහෙනම් ධර්ම රත්නය ඔබේ නිවසේ දැන් වැඩ ඉන්නවා. ඒ වගේම ඒ බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්න දෙක ජීවමානව බබළුවන මහා සංඝ රත්නය ඔබේ නිවසේ වැඩ ඉන්නවා. එහෙනම් සතුටු වෙන්න කාරණා නැද්ද? ගොඩක් තියෙනවා සතුටු වෙන්න කාරණා. එහෙනම් ඒ මේ උතුම් ධර්මය ශ්‍රවණය කර ගැනීමෙන් දේශනා කර ගැනීම ඇතුළු කොට දසවිධ පින්කම් කරගත්තා. දාන සීල භාවනා, ඒ වගේම පත්තානුමෝදනා, ඒ වගේම පත්ති දාන, ඒ වගේම වෙය්‍යාවච්ච, දිට්ඨුජු කම්ම, අපචායන ආදී වශයෙන් දසවිධ පින්කම් කරගත්තා. ඒ උතුම් පින්බෙලෙන් ඔබ හැමදිනාටම මෙලව දියුණුව ළඟා වේවා. කායිකව මානසිකව ඔබට නිරෝගී සුව ලැබේවා. සැප සම්පත ගොඩ නැගේවා. දුවදරුවන්ගේ නැන නුවණ තව දුරටත් වැඩි දියුණු වේවා. ඒ වගේම ධර්මය තුල තව දුරටත් මෙනෙහි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නැවත නැවතත් මෙනෙහි කළ සිහිපත් කරලා ඒ ධර්මය තුල ජීවත් වෙන්න, ධර්මානුකූල ප්‍රතිපදාවට අනුරූපීව ඔබේ ජීවිතය සකස් කරගන්න, ගොඩනගා ගන්න. ඔබ මේ කරගත්ත පින පළමු කොට සුජීවත්ව වාසය කරන මේ මෑණියෝ ඇතුළු කොට පින්නත් ඔබ හැම දිනාගේම ජීවිතයට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හැම දිනාම සාදුනාදයක් පවත්වලා පින් අනුමෝදන් වෙන්න.